ඇසලිපුන් පොහෝදා පූදා සමවත තෙරුවන් සරණයි. අප අමාමෑණී බුදුපියාණන් වහන්සේගේ මුව කමලින් වැගිර ගලාගිය ප්‍රථම දම් දෙසුමෙන් ලෝම සෝපත් වූ ඇසලපුර පසළොස්වක පෝදා මේ සැන්දෑවේ අප සූදානම්වෙන් සිටින්නේ පෙහෙවස් සමාදන් වුණු උපාසක උපාසිකාවන් සමග විශේෂිත ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරමින් සන්ධ්‍යාවේ බුද්ධ වන්දනය සඳහායි. අප රැඳී සිටින්නේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානයේ. මේ භාවනා මධ්‍යස්ථානයේ විශිෂ්ට වැඩසටහන් විශේෂිත දිනයන්හිදී සංවිධානය වෙනවා. මාසිකව සතිපතා යනාදී වශයෙන් පොය දවසේදීත් විශේෂ වැඩසටහන් සංවිධානය වෙනවා. අද මේ සන්ධ්‍යාවේ අප මේ පින්බිම වෙත පැමිණියේම මේ විහාරස්ථානයේ භාවනා මධ්‍යස්ථානයේ සිදු කරන ඒ අනගී මෙහෙවර පිළිබඳවත් සිහිපත් කරමින් 49 වසරක් පුරා CIB සමූහ ව්‍යාපාරය දැහැමින් යුතුව ව්‍යාපාර කරණයේ නියුක්ත වන ආයතනයක් විදිහට අපට ශක්තිය ධෛර්යය ලබා දෙනවා. උදෑසන මෙගදායෙන් ආරම්භී වැඩසටහන් පෙළ සමගම සිහිපත් කරමින් CIB සමූහ ව්‍යාපාරයේ ගරු සභාපතිතුමන් දේශමාන්‍ය KRG විජේසුන්දර මෙතුමන් ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලයේ සමස්ත කාර්ය මණ්ඩලයම පින් සිතින් යුතුවයි මේ මාහැඟී පුණ්‍ය කර්මය සමග අත්වල් බැඳගෙන සිටින්නේ. විශේෂ කොටම අද සන්ධ්‍යාවේදී මේ විශේෂිත ධර්ම දේශනාව සඳහා කොළඹ 7 ග්‍රෙගරි පාර පදිංචි ජයෝමි ලොකුලියන මහත්මිය ඇතුළු පවුලේ සිළු දෙනාගේ පුණ්‍යවන්ත දායකත්වය ලැබී තිබෙනවා. සුජීවත්ව සිටින ගර්ටි ඇලක්මන් මෑනියන්ගේ 88 වන ජන්මදිනයට සිත ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමටත් එතුමියට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ සැලසී තුනුරුවන්ගේ පිහිට ආශිර්වාදය ලැබී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කර සිටිනවා. දැන් අපි tempatව සිටින්නේ ධර්ම ශ්‍රවණය සඳහා. මේ පින්බිමේ භාවනා මධ්‍යස්ථානාධිපතිව වැඩ සිටින ත්‍රිපිටකාචාර්ය අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේට අපි පාද පිනිපා කරමින් ආරාධනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. අසුභ සංඥා ආහාරේ පටික්කුල සංඥා සබ්බ ලෝකේ අනබිරත සංඥා සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා මරණ සංඥාති සාදු සාදු සාදු. සද්ධාවන්ත කාරුණික පින්නතුනි, සෑම දිනම අද මේ ඇසලපුර පසළොස්වක පොහෝ දවසේ උදෑසන ඉඳලා මේ මොහොත දක්වාම උතුම් ප්‍රතිපත්ති ධර්මයන්හි නියැලිලා අද දවසේ වැඩසටහනේ අවසාන ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනම සැදී පැහැදී සිටින්නේ. පින්නතුනි, අද ධර්ම දේශනාව සඳහා මාතෘකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සඳහන් වන ගිලාන සූත්‍රය. ගිලාන සූත්‍ර කීපයක් තියෙනවා.
හැබැයි අද ශ්‍රවණය කරන්නේ අංගුත්තර නිකායේ සඳහන් වන ගිලාන සූත්‍රය. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කළේ විශාලා මහනුවර වැඩ ඉන්න කාලේ. සන්ධ්‍යා කාලයේ බුදුරජාණන් වහන්සේ විහාරචාරිකාවේ වැඩියා. උන්වහන්සේ ඒ වෙලාවේ දැක්කා ගිලන්හලක්. ගිලන්හලක් කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලා ප්‍රතිකාර ගන්න තැනක්. භාග්‍යවතුන් වහන්සේ මහත් කරුණාවෙන් මේ ගිලන්හලට වැඩම කළාම උන්වහන්සේ දැක්කා විවිධ ආබාධයන්ට ප්‍රතිකාර ගන්න ස්වාමින් වහන්සේලා. තේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මහත් කරුණාවෙන් ඒ භික්ෂුන් වහන්සේලාට වදාලා මහණෙනි ඔය ගිලන් ඇඳේ වැඩ ඉඳගෙන වුවත් මාර්ගඵල ලබන්න පුළුවන් සංඥා පහක් තියෙනවා. අන්නේ සංඥා පහ හොඳට මෙනෙහි කරන්න කිව්වා. පින්නතුනි මේ සූත්‍ර දේශනාවේ සංඥා කියන එක පස් තැනක කියවුණා. එහෙමනම් අපි මුලින්ම සංඥා කියන වචනය ඉගෙන ගන්නට ඕන. පින්නතුනි සංඥාව කියලා කියන්නේ මොකටද? සංඥාව කියලා කියන්නේ සංජානාතීතිකෝ භික්කවේ තස්මා සංඥාති උච්චති. හඳුනගන්නවා කියන අර්ථයෙන් තමයි සංඥාව කියලා කියන්නේ. මොනවද අපි හඳුනගන්නේ? ඇහෙන් රූප හඳුනගන්නවා. කනෙන් ශබ්ද හඳුනගන්නවා. නාසයෙන් ගඳ සුවඳ හඳුනගන්නවා. දිවෙන් රස හඳුනගන්නවා. කයෙන් පහස හඳුනගන්නවා. සිතින් අරමුණු හඳුනගන්නවා. තවත් ලේසි වෙන්න කිව්වොත් උසයි නම් උසයි කියලා හඳුනගන්නවා. මිටි නම් මිටි කියලා හඳුනගන්නවා. නිල් පාට නම් නිල් පාට හඳුනගන්නවා. මෙන්න මේ හඳුනා ගැනීම තමයි සංඥාව කියලා කියන්නේ. පින්නතුනි අසුතවත් පුතග්ජනයාගේ ස්වභාවය තමයි මේ හඳුනා ගැනීම නිවැරදි ආකාරයෙන්ම හඳුනගන්නේ නැහැ. ඒ කියන්නේ පුහුදුන් අය වැරදි විදිහට තමයි හඳුනගන්නේ. මොනවද අපි වැරදි විදිහට හඳුනගන්නේ? අපි අනිත්‍ය දේ හඳුනගන්නවා නිට්ටය හැටියට. දැන් බලන්න අපි පැල් බැඳගෙන බණ අහන්නේ අනිත්‍ය ගැන. හැබැයි බණ අහලා නැගිටිනකොට ඔක්කොම නිට්ටය වෙලා. අන්න වැරදි හඳුනා ගැනීමක්. දුක් දේ අපි හඳුනගන්නවා සැප හැටියට. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රථම දේශනාවේදීම වදාළ ජාතිපි දුක්ඛා. ඒ කියන්නේ මොකද්ද? ඉපදීම දුකක්. දැන් අපි ඉපදීම දුකක් හැටියටද සලකන්නේ? එහෙනම් ඉතින් උපන් දිනවලට happy birthday to කියලා කියන්නේ කොහොමද? එහෙම කියන්න පුළුවන්ද බෞද්ධයෙකුට? අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ ඉපදීම දුකක් හැටියට දේශනා කරනවා ප්‍රථම දේශනාවේ ඉඳලම. නමුත් පින්නතුනි ශ්‍රාවකයෝ වූ අපි උන්වහන්සේ සරණ ගිහිල්ලා බුද්ධං සරණං ගච්ඡාමි කියලා උන්වහන්සේ සරණ ගිහිල්ලා අපි සුබ උපන් දිනයක් ගැන කතා කරනවා. එහෙමනම් පින්නතුනි බෞද්ධයෙකුට කට ඇරලා සුබ උපන් දිනයක් වේවා කියලා කාටවත් විශ් කරන්න බෑ. සුබ පතන්න බෑ. එහෙමනම් උපන් දිනයක් දවසක හොඳ දෙයක් කියන්නත් එපයි. ඒ නිසා අපි කාට හරි සුබ පතනකොට පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා කියලාවත් කියන්න පුරුදු වෙමු. මොකද සුබ කියන වචනේ අපට පාවිච්චි කරන්න බෑ. මේකේ කිසිම සුබයක් නැහැ. එහෙමනම් අන්න බලන්න වැරදි හඳුනා ගැනීම දුක් දේ අපි හඳුනා ගන්නවා සැප හැටියට. අසුබ දේ අපි හඳුනා ගන්නවා පින්නතුනි සුබ හැටියට. දැන් බලන්න අපේ මේ ශරීර කූඩුව ගත්තාම අවංකෝම ඇවිදින වැසිකිළියක් වගේනේ. නමුත් අපි මේක හඳුනාගන්නේ කොහොමද? සුබයක් හැටියට. අන්න වැරදි හඳුනා ගැනීමක්.
අනාත්ම දේ අපි හඳුනා ගන්නවා ආත්මයක් හැටියට. දැන් බලන්න වසඟේ පවත්තන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. නමුත් අපි හඳුනාගන්නේ කොහොමද? වසඟේ පවත්තන්න පුළුවන් කියලා. අන්න වැරදි හඳුනා ගැනීමක්. මෙන්න මේකට ධර්මයේ නමක් කියනවා සංඥා විපල්ලාසය කියලා. එහෙනම් ඔය කියන සංඥාවන් පැත්තක තියලා අද කියන මේ සංඥා පහ හොඳට හිතට ගන්න කවුරුත් අදිස්ථාන කරගන්න ඕන. පින්නතුනි, ගිලන් ඇඳ කියන එක අපි කාටත් උරුම ඇඳක්. මොකද ගිලන් භාවය කියන එක අපි කාටත් උරුමයිනේ නේද? හැබැයි ඉතින් ගිලන් වෙච්ච දවසට මේ කාරණා ඉගෙනගෙන පුරුදු කරන්න පුළුවන් කමක් නැහැ. දැම්ම ඉඳලා අපි මේ කාරණා පහ හොඳට පුහුණු කරන්න පුරුදු වෙන්න ඕන. අපිට මාර්ගඵල ලබන්න බැරි වුණත් සුගතිගාමී වෙන්න ඒකාන්තයෙන්ම පුළුවන් මේ සංඥා පහ පුරුදු කළොත්. පින්නතුනි, මේක හොඳට හිතට ගන්න. අපි මහා කාලයක් ජීවත් වෙන්නේ නැහැ. බලන්න අවුරුදු 100ක් කියලා කියන්නේ උපරිම මාස 1200යිනේ. ඉතින් අවුරුදු 100ක් අපි ජීවත් වෙන්නේ නැති නිසා මාස අර 200 කපන්න වෙනවා. පරමාවිස වින්දොත් මාස 910ක් තමයි තියෙන්නේ. දවස් ගත්තොත් දවස් 36500යි අවුරුදු 100ක්ම ජීවත් වුණොත් තියෙන්නේ. අවුරුදු 100ක් නැති නිසා 36500 කැපුවොත් දවස් 30000යි උපරිම ජීවත් වෙන්නේ. එහෙමනම් මේ ගෙවෙන කාලෙන් නොගෙවෙන ශක්තියක් ඇති කරගන්න තමයි අද උදෑසන ඉඳලා පින්නතුලා මේ විදිහට පේවත් සමාදන් වෙලා මේ ප්‍රතිපත්ති පුරන්නේ. එහෙමනම් පින්නතුණි, දැන් අපි බලමු මේ සංඥා පහ මොනවද කියලා. පළවෙනි සංඥාව තමයි අසුභ සංඥාව. අසුභ කියලා කිව්වහම නිකන් නමත් අසුභයිනේ නේද? හැබැයි නම අසුභ වුණාට ප්‍රතිඵල ඊටාම සුභයි. දැන් බලන්න, අද ගිහි පින්නතුල්ලා ගොඩාක් භාවනාවට නැඹුරු වෙච්ච කාලයක්. ඒක ලොකු දෙයක්. ගොඩාක් ගිහි පින්නතුල්ලා අපි සාකච්ඡා කරලා තියෙනවා. ගොඩාක් කරන භාවනාව තමයි ආනාපාන සති භාවනාව. බුද්ධානුස්සති භාවනාව, මෛත්‍රී භාවනාව, මරණ සතිය. හැබැයි ගිහි අයත් එක්ක සාකච්ඡා කරනකොට අපිට පෙනී ගිය දෙයක් තමයි ගිහි පින්නතුල්ලා අසුභ භාවනාව වඩනව හරිය අඩුයි. මොකද ගිහි අයගේ ඔළුවේ මතයක් තියෙනවා ගිහි ජීවිත ගත කරන අයට අසුභ භාවනාව ගැලපෙන්නේ නැහැ කියලා. පින්නතුනේ, ඒක තනි කරම මිත්‍යා දෘෂ්ටියක්. දැන් බලන්න, අපි අසුභය පුරුදු කරන්නේ අපේ සිතේ තියෙන රාගය නැති කරන්න. දැන් බලන්න, මේ ඇල්ම, මේ රාගය නිසා තමයි අපි මේ අනවරාග්‍ර සංසාරේ ඉපදී මෙරි මේ දීර්ඝ ගමනක් යන්නේ. එහෙමනම් මේ අසුභය කියලා කියන්නේ ඊටාම වටිනා රත්තරන් කර්මස්ථානයක්. මම ඒකට පුංචි උදාහරණයක් කියන්නම්. දැන් බලන්න, කෙනෙක් පැවිදි වෙන්න ගියාම ඉස්සෙල්ලාම දෙන කර්මස්ථානය තමයි අසුභය. දැන් මම මහාන කරන දවසේ වුණත් එහෙමයි. ඒ අපේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා මගේ කෙස් රොදක් කපලා මගේ අතට දීලා කිව්වා, දරුව, ඔය කෙස් ටික හොඳට පිළිකුල් වශයෙන් දකින්න. ඔය ළමයාට පින තියනවා නම් අපි කෙස් ටික බාලා ඉවරනකොට ළමයා rahat වෙන්න උනත් පුළුවන්. දැන් පින්නතුල අහලා තියෙනවානේ කෙස් බානකොටම rahat වුණා කියලා. ඒකේ රහස තමයි මෙන්න මේ අසුභ භාවනාව. ඊළඟට කෙස් ටික බාලා ඉවර වෙලා ආචාර්යයන් වහන්සේ ළඟට එක්කයි යනවා. ආචාර්යයන් වහන්සේ සිවුරු පටිය කරට දාලා අර ප්‍රවෘජිතයාගේ ඔළුවට අත තියලා කර්මස්ථානයක් දෙනවා. මොකක්ද ඒ කර්මස්ථානේ? අසුභ කර්මස්ථානේ. ওই පැවිදි පින්කම් වලට ගිය පින්නතුලා මේක දැකලා ඇති. අර ප්‍රවෘජිතයාගේ ඔළුවට අත තියලා කේසා, ලෝමා,
නඛා, දන්තා, තතෝ කියන මේ තත පංචක කර්මස්ථානය අනුලෝම ප්‍රතිලෝම දෙනවා. බලන්න පින්නතුනි මෙතන හිතන්න දෙයක් තියෙනවා. සමත කර්මස්ථාන තියෙනවනේ පින්නතුනි 40ක්. හැබැයි 40ක් තිබ්බට කෙනෙක් මහාන වෙන්න ගියාම පළවෙනි අවස්ථාවේ දෙන්නෙත් අසුබය, දෙවෙනි අවස්ථාවේ දෙන්නෙත් අසුබය. ඒකෙන් තේරෙනව නේද අසුබ භාවනාවේ තියෙන වටිනාකම. එහෙමනම් මේ අසුබය වඩන ආකාර දෙකක් තියෙනවා. හැබැයි අද මම පින්නතුල්ලට කියලා දෙන්නේ එක ක්‍රමයක් විතරයි. ඒ තමයි දෙතිස් කුණපය. දැන් අපේ ශරීර කූඩුවේ තියෙනවනේ කුණප කොටස් 32ක්. ඒව කවුරුත් දන්නවා. කෙස්ලොම්, නියදත්, සම්මස්, නහර, ඇට මිදුළු ආදි වශයෙන් තියෙන මෙන්න මේ කුණප කොටස් 32. පින්නතුනි ඉස්සෙල්ලාම අපි කරන්න ඕන මේ කුණප කොටස් 32 අන්තර්ජාලයෙන් හරි පින්තූර අරගෙන පින්තූර වලින් හරි කමන්නේ මේ කුණප කොටස් 32 වෙන වෙනම දකින්න ඕන. ඒක හරි වටිනවා. ඇයි දන්නවද? දැන් බලන්න අපි කෙස් ටික විතරක් අරගෙන මම කියලා කියන්නේ නෑනේ. ලොම් ටිකට විතරක් මම කියන්නෙත් නෑ. දත් ටිකට විතරක් මම කියන්නෙත් නෑ. වකුගඩුවට මම කියන්නෙත් නෑ. මේ කුණප කොටස් 32ම අරගෙන ඒකකයක් හැටියට හදාගෙන අපි මම කියන සංඥාව හදාගෙන තියෙනවා. ඒ නිසා අපි මේ සංඥාව ටිකක් අඩු කරගන්න මේ කුණප කොටස් 32 වෙන වෙනම දකින්න ඕන. දැන් බලන්න මේ කුණප කොටස් 32කින් අපි අහුවෙන්නේ අපි රැවටෙන්නේ කුණප කොටස් 5කටනේ නේද? මොනවද ඒ කුණප කොටස් 5? අපි පින්නතුනේ රැවටෙනවා ලස්සන කොණ්ඩේ කියලා කොණ්ඩේට අහුවෙනවා. කොණ්ඩේට අපි රැවටෙනවානේ. ඊළඟට සමහරු තින් ලොම් වලටත් කැමති. ඊළඟට කොහොමද ඔයාගේ නියපොතු ටික හදාගත්තේ කියලා නියපොතු වලට රැවටෙනවා. ඊළඟට අම්මේ යාගේ හිනාව දැක්කහම බඩ පිරෙනවා කියලා දත් සැට් එකට අහු වෙනවා. ඊළඟට හැමට අහු වෙනවා. වෙන මොකටවත් අපි අහු වෙනවද? යාට තියෙන හොඳ වකුගඩුවක් කියලා එහෙම අහු වෙනවද? එහෙම අහු වෙන්නේ නැහැ. එතකොට බලන්න පින්නතුනේ අපි ලස්සනයි කියලා කියන්නේ ওই උඩින් පේන පහට තමයි. කොණ්ඩෙටයි, ලොම් ටිකටයි, නියපොතු ටිකටයි, දත් ටිකටයි, හැමටයි. වෙන කිසිම දෙයකට අපි රැවටෙනවද කියලා චුට්ටක් කල්පනා කරලා බලන්න. වකුගඩු වලට, පෙනහල්ලට, නහර වලට, ලේ වලට අහු වෙනවද? නෑ. එතකොට බලන්න පින්නතුනේ මේ පහට තමයි අපි අහු වෙන්නේ. එහෙමනම් අද මේ කියලා දෙන ක්‍රමයට අපි හිතන්න ගත්තොත් අපි මේවට රැවටෙන්න එක නවත්ත ගන්න පුළුවන්. දැන් කර්මස්ථානයේ සඳහන් වන්නේ වන්නසන්තාන ගන්ධේහි ආසයෝ කාසතෝ තත. මේ ආකාර පහකින් මේක කුණප කොටසක් දිහා බලන්න ඕන. දැන් බලන්න අපි කෙස් ටික ගමුකෝ. පළවෙනි කුණප කොටස. මේ කෙස් අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ වර්ණ වශයෙන්. කෙස් වල වර්ණය මොන වර්ණයේද? කාල වර්ණය, කළු පාට. නේද? සාමාන්‍යයෙන් පින්නතුනි ලෝකේ ගත්තාම මේ කළු සුදු ભેදේ තියෙනවනේ. මේ කළු සුදු ભેදේ ඇත්තටම පහත් වර්ණයේ තමයි කාල වර්ණේ, කළු පාට. අද ලෝකේ උනත් කළු සුදු ભેදේ කළු අය ටිකක් පහත්නේ. සාමාන්‍ය මම ওই ගාථා දේශනාවල පවා දැකලා තියෙනවා කන්හන් ධම්මං විප්පහාය සුක්ඛම් භාවේත පණ්ඩිතු. බුදුරජාණන් වහන්සේ වදාරනවා කළු ධර්ම අයින් කරන්න සුදු ධර්ම එකතු කරන්න කියලා. මොනවද කළු ධර්ම කියලා කියන්නේ? අකුසල ධර්ම. සුදු ධර්ම කියන්නේ මොනවටද? කුසල ධර්ම. එහෙමනම් පින්නතුනි
කළු වර්ණය කාල වර්ණය ටිකක් පහත් වර්ණයක්. හැබැයි ඉතින් එකත් වර්ණයක් නේද? එතකොට බලන්න මේ කළු පාට කොණ්ඩේ ටික දවසක් යනකොට මොකද වෙන්නේ? ටික දවසක් යනකොට සුදු වෙනවා. නේද? කළු කොණ්ඩේ හැමදාම කළු පාටට තියනවද? නෑ. හැමදාම කළු පාට නෑ. ටික දවසක් යනකොට සුදු වෙනවා. දැන් බලන්න පින්නතුනි සමහර වෙලාවට සුදු කොණ්ඩේ කළුත් වෙනව නේද? ඔය එහෙමත් වෙනවා. එතකොට බලන්න දැන් ඔය කොණ්ඩේ අපි දැකලා තියෙනවා තඹ පාට කොණ්ඩ, මඩ පාට කොණ්ඩ, මලකඩ පාට කොණ්ඩ. මේක පින්නතුනි මහා අප්‍රසන්න වර්ණ වලට ගැනෙනවා, වැටෙනවා. ඉතින් එහෙමනම් බලන්න දැන් ඒ වගේ අප්‍රසන්න වර්ණයකින් යුක්ත කොණ්ඩේ ටිකක් දිහා බලන්න. පිළිකුලක් නැද්ද? පිළිකුල්. එහෙනම් මේක වර්ණ වශයෙන් පිළිකුල්. වන්න. ඊළඟට පින්නතුනි වන්න సంతාන. සටහන් වශයෙන් පිළිකුල්. සටහන් වශයෙන් පිළිකුල් කියලා කියන්නේ මොකද්ද? සටහන් වශයෙන් පිළිකුල් කියලා කියන්නේ දැන් බලන්න අපේ මහත්තුරු කොණ්ඩේ කපන්න සැලුන් එකට යනවා බාබර් සාප්පුවට. කොණ්ඩේට කොච්චර ආස වුණත් කපපු කොණ්ඩේ ඒ කෙස් කොට ටික ගෙදර අරන් ඉන්නේ නෑනේ නේද? ඒක කැපුවට පස්සේ ඉවරයි. ඔළුවේ තියෙනකන් තමයි ඔක්කොම. ඊළඟට පින්නතුනි දැන් හිතන්න මේක කොහොම හරි හොඳට ඔළුවට දාගන්න ඕනේ සටහන් වශයෙන් පිළිකුල් කියන එක. දැන් බලන්න අපි හිතමු ගෙදරක මහත්තයෙක් ඉන්නවා. ඒ මහත්තයා තමන්ගේ බිරිඳගේ කොණ්ඩේට හරි ආසයි. අපි එහෙම හිතමුකෝ, එහෙම තියෙනවනේ. ඔන්න බිරිඳ කෑම හදනකොට ඒ බිරිඳගේ කෙස් ගහක් දෙකක් වෑංජනීයට වැටෙනවා. එතකොට මහත්තයා කෑම කනකොට ඔන්න අර කෙස් ගහක් දෙකක් අහු වෙනවා. එතකොට මේ මහත්තයා අනේ මගේ බිරිඳගේ මේ ලස්සන කොණ්ඩෙන් මේ වැටිලා තියෙන්නේ කියලා අර ආසාවෙන් අර කෙස් ගහ එකතු කරනවද? නැත්තම් කරපෙන්ච නැට්ටක් වගේ එක ලෙව කනවද? එහෙම නෑ. බලන්න පින්නතුනි සමහර වෙලාවට ওই ගම් වල නම් බත්පි ගානේ පොලේ ගහනවා කෙස් ගහක් අහුණාම. බලන්න ඒකේ ස්වභාවය අර ඔළුවේ තියෙනකන් ලස්සනයි. හැබැයි ඒක ගැලවිලා තියෙනකොට ඒකේ පිළිකුලක්. ද වැඩි ඕන නෑ. ওই කෙස් දිගට තියෙන අම්මලාම හිතලා බලන්න. ඔය අම්මලා කොහේ හරි ගෙදරකට යනවා. ගෙදරකට ගියාම ඉන්න පුටුවක් දෙනවා වාඩි වෙන්න. ඒ පුටුවේ තැන් තැන් වල දිග කෙස් ගස් එහෙම් මෙහෙන් ගැලවිලා තියෙනවා නම් වාඩි වෙන්න හිතෙනවද? වාඩි වෙන්න හිතෙන්නේ නැහැ. බලන්න පින්නතුණී මේක සටහන් වශයෙන් පිළිකුල් වන්න సంతාන. ඊළඟට ගන්ධේහි කෙස් සුවඳයිද? කෙස් සුවඳයිද? නෑ, කෙස් ගඳයි. ඒකනේ අපි නිතරම කෙස් හොදන්නේ නේද? සබන් දාලා ෂැම්පූ දාලා මේක හොදන්නේ හේදුවේ නැත්තම් මේක ගඳයි. දැන් බලන්න පින්නතුණී කෙස් ගහක් පිටුනාම කොච්චර ගඳයිද කියලා. එහෙනම් මේක ගන්ධ වශයෙන් පිළිකුල්. ඊළඟට පිහිටි තැන් වශයෙන් පිළිකුල්. මොකද්ද පිහිටි තැන් වශයෙන් කියලා කියන්නේ? පින්නතුනේ අපි හිතමුකෝ කෙස් ටික හොඳයි කියලා. හැබැයි පිහිටලා තියෙන තැන හරි නෑ. මේ හිස් කබල උඩ නිකන් තවන් දැම්මා වගේ පැලවෙලා තියෙනවා. මේකට පෝෂණය දෙන්නේ මේ හැම මස් කෑලි ලේ ඕවගෙන් පෝෂණය වෙලානේ මේක හැදෙන්නේ. ඒක උපමාවකින් කිව්වොත් මේ අත්තන්ට හොඳට ඔලුවට යනවා. ඔන්න දැන් අපේ අම්මා කෙනෙක් අපි හිතමු ගෙදර මොකක් හරි උයන්න වෑංජනයකට වත්තට ගිහලා පලා ටිකක් කඩනවා. ඉතින් නොයේක් පලා වර්ග කවලම් පලාවක් කඩාගෙන එනකොට ওই ගම් වල වැසිකිලි තියෙන පින්නතුනේ එළියනේ. එතකොට බලන්න වැසිකිලි වහලේ තියෙනවා හොඳ වට්ටක්ක වැලක් ගිහිල්ලා. ඉතින් වට්ටක්ක දලු පිරීලා තියෙනවා. අර අම්මා වැසිකිළිය වටේ තියෙන වට්ටක්ක දලු ටික කඩනවාද? කඩන්නේ නැහැ. වට්ටක්ක දැල්ල හොඳ වුණාට වැඩක් නැහැ. තියෙන තැන හරි නැහැ.
අන්න ඒ වගේ තමයි කෙස් ටික වුණත් එහෙමයි හොඳ වුණාට වැඩක් නැහැ. තියෙන තැන හරි නැහැ. පිහිටලා තියෙන තැන හරි නැහැ. ඉතින් මේ විදිහට බැලුවත් පින්නතුනි මේ කෙස් පිළිකුල්. කොටින්ම කිව්වොත් මොන ආකාරයෙන් ගත්තත් මේ කෙස් පිළිකුල්. හිතන්න මේ විදිහට දෙතිස් කුණපේදී හැම බැලුවොත් පෙනහැල්ල දිහා ওই විදිහට බැලුවොත් වර්ණ වශයෙන්, සටහන් වශයෙන්, ගන්ධ වශයෙන්, පිහිටි තැන් වශයෙන්, අවකාශ වශයෙන් බැලුවොත් කොහොම පිළිකුලක් අපට දැනේද? එහෙමනම් පින්නතුනි රාගේ නැති කරන්න තියෙන එකම ඖෂධය තමයි මෙන්න මේ අසුබය. එහෙනම් අපි අසුබ සංඥාව හොඳට පුරුදු කරන්නට ඕන. ඒ නිසා පළවෙනි සංඥාව එතකොට මොකද්ද? අසුබ සංඥාව. දෙවෙනි සංඥාව තමයි පින්නතුනි ආහාරේ පටික්කුල සංඥා. මොකද්ද ආහාරේ පටික්කුල සංඥාව කියලා කියන්නේ? දැන් අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ මොනවද ආහාර? ආහාර කියලා කියන්නේ ඉතින් මේ රූපේ පවත්වා ගන්න දේවල්නේ. ආහාර වර්ග 5ක් තියෙනවා. පින්නතුල අහලා තියෙනවා. කබලින්කාර ආහාරේ, පස්ස ආහාරේ, මනෝ සංචේතන ආහාරේ, විඥාන ආහාරේ. මෙන්න මේ ආහාර ටික තමයි ආහාර කියලා කියන්නේ. ආහාර 4ක් තියෙනවා. කබලින්කාර ආහාර කියලා කියන්නේ කන බොන දේවල්. ඒ කියන්නේ බත්, මාළු, පිට්ටු, හොදි ඔය හැම එකම කබලින්කාර ආහාර, කන බොන දේවල්. පස්ස ආහාරය කියලා කියන්නේ ස්පර්ශය. දැන් බලන්න මේ ඉඳ ගන්න හොඳ පුටු සෙටි හැදෙනවා. ඊළඟට කාර්, හොඳ වාහන ස්පර්ශය. අහස් යාන ඇත්තටම කොටින්ම ස්පර්ශය කියන්නේ කාමේනි. එහෙනම් ඒකත් අපිට ආහාරයක්. මනෝ සංචේතන අපි ගන්න අරමුණුත් අපි කියන්නේ මනෝලෝකෙක ඉන්නවා කියලා. ඒවත් අපිට ආහාර. මම වෙමි නොවෙමි මේ විඥානයත් ආහාරයක්. පින්නතුනි ආහාරේ පටික්කුල සංඥාවට ගන්නේ අපි මේ කන බොන දේවල්. දැන් මේ ඇත්ත හිතයි මේක 아무තු ධර්ම දේශනාවක්. අපි මේ හැමදේම කරන්නේ කන්න බොණ්ඩ. දැන් මේ කියන විදියට කන බොන දේවලුත් පිළිකුල් වශයෙන් කොහොමද ගන්නෙ කියලා හිතන්න පුළුවන්. පින්නතුනි අද මේ පොයේ දවස. ගිහි පින්නතුල්ලාට පුළුවන් පොයේ දවසට ගන්න ආහාර ටික පිළිකුල් සංඥාවෙන් ගන්න. ඇයි මේ පිළිකුල් සංඥාවෙන් ගන්න? ඇඟ කෙට්ටු කරගන්නද? මේක ඩයට් ක්‍රමයක් නෙවෙයි. අපි මේ ආහාර පිළිකුල් සංඥාවෙන් ගන්නේ රස තෘෂ්ණාව නැති කරගන්න. පින්නතුනි බලන්න අපි ඉපදිච්ච දවසේ ඉඳලා මරණයට පත් වෙනකම්ම කණ එකනේ වැඩි. ඉතින් බඩ පිරෙනවා වගේම පින්නතුනි කෙලෙසුත් හොඳට පිරෙනවා. එහෙනම් මේ කෙලෙස් සංසිඳවා ගන්නට අපි මේ ආහාරයේ පටික්කුල සංඥාව පුරුදු කරන්න ඕන. කොහොමද මේක පුරුදු කරන්නේ? දැන් බලන්න බඩගින්න ඉන්න කෙනෙකුට හොඳ බත් පිගානයක් අතට හම්බුනොත් පින්නතුනේ ඒක ලොකු ප්‍රියතාවයක් තියෙනවනේ නේද? ලොකු ආසාවක් ඒකට තියෙනවා. දැන් බලමු අපි ඕක කොහොමද පිළිකුල් වශයෙන් දකින්න කියලා. දැන් බලන්න බත් බෙදලා වටේට වෑංජන බෙදපුවාම ඕක ප්‍රියමනාප දසුණක්. ඕක පිළිකුල් වෙන්නේ කොහොමද? අපි බත් ටිකක් අරගෙන අර වෑංජන ටික ටික අරගෙන ඒක අනනකොට පින්නතුනේ ඒක පිළිකුල් වෙනවා. කන අපට අනන බත් ටික පිළිකුල් නැති වුණාට අපේ බත් එකකින් භාගයක් වෙන කෙනෙකුට දෙනකොට එයාට ඒක අනුපැත්ත අපි දෙනවද? නෑ. එහෙම දුන්නොත් එයාට ඒක පිළිකුල් අප්පිරියයි. ඉතින් ඔන්න බලන්න දැන් අපි අර විදිහට අනලා බත් කටක් කටට දානවා. කටට දැම්මට පස්සේ පළවෙනි බත් කටේම තියෙන පුංචි ගල් කැටයක්. හපනකොටම තරස් ගාලා ගල් කැටයක් හැපෙනවා. අපි හිතමුකෝ එහෙම වුණා කියලා. ඉතින් ඒ වෙලාවේ බත් ටික දැන් බිමට දාන්නත් බෑ ඉන්න තැන අනුව. එයාට අත්තටම ගන්න වුණා කියලා හිතමු. කොහොමද එතකොට මේ බත් ටික ලස්සනට තියනවද?
පින්නතුනේ කටට දාලා තප්පරයයි ගියේ බලු අමනයක් වගේ වුණා නේද? එතකොට බලන්න ඔන්න ඔය පටික්කුල සංඥාව අපි ටික ටික පුරුදු කරන්න ඕන. මේවා ගිහියෝ හැටියට හැමදාම කරන දේවල් නෙවෙයි. පොයේ දවසට ඉරිදා දවස්වලට ඒ වගේ දවස් සතියට දවසක් හරි පුරුදු කරගන්න එක හරි වටිනවා. ඉතින් මේ සංඥාවන් අපි පුරුදු කරන්න ඕන. දැන් බලන්න ආහාර කියලා කිව්වහම අද ලෝකයේ තියෙන ලොකුම ව්‍යාපාරය තමයි මේ ආහාර. මිනිස්සු බලන්න මේ රස හොයාගෙන කොච්චර තැන් වලට යනවද? අතෙන්ට යනවා මෙතෙන්ට යනවා අතන රසයි කියනවා මෙතන රසයි කියනවා. සමහරු පින්නතුනි මේ රස හොයාගෙන රටවල් වලට පවා යනවා. ඒ තරම් තෘෂ්ණාවක් තමයි මේ රස තෘෂ්ණාව. දැන් බලන්න මේ ව්‍යාපාරය අද ලෝකයේ තියෙන ඉහළම ව්‍යාපාරයක්. දැන් බලන්න මිනිස්සු අද හදන විදිහට නෙවෙයි කෑම හෙට හදන්නේ. නොයේක් හෝටල් වල නොයේක් විදිහට. ඉතින් මේ කෑම හදන චෙප්ලට කොච්චර පඩි ගෙවනවද? ඉතින් මේකට ඒ තරම් මිනිස්සු මුලා වෙලා ඉන්නේ. එතකොට දැන් බලන්න අපි මේ වගේ හෝටල් වලට ගිහිල්ලත් පවුල් පිටින් ගිහිල්ලා නෑදෑ හිත මිතුරු ගිහිල්ලා යාළුවෝ ගිහිල්ලා hina වෙමින් ප්‍රිය සම්භාෂණ පවත්වමින් අපි එකටම ඉඳමින් තමයි මේ ආහාර ගන්න. හැබැයි පින්නතුනි බලන්න චුට්ටක් හිතලා මේවා ශරීරයෙන් බැහැර කරනකොට හොදකලා තැනකට වෙලා අපි ඒ කටයුත්ත සිද්ධ කරනවා. ඉතින් ඕක තමයි સિદ્ધාන්තේ. ඉතින් එහෙමනම් මෙන්න මේ ආහාරේ පටික්කුල සංඥාව අපි පුරුදු කරන්න ඕන. ඒක ඊටාම වටිනා සංඥාවක්. දැන් අපි සංඥා දෙකක් කිව්වා. මොනවද? අසුභ සංඥාව, ආහාරේ පටික්කුල සංඥාව. තුන්වෙනි සංඥාව තමයි සබ්බ ලෝකී අනබිරත සංඥා. පින්නතුනි රති කියලා කියන්නේ ඇල්මට. අබිරති කියන්නේ මොකටද? ගොඩාක් ඇල්මට. ගොඩාක් ආදරේ නම් අපි කියනවා අබිරති කියලා. අනබිරති කියලා කියන්නේ මොකටද? අනබිරති කියලා කියන්නේ නොඇල්මට. පින්නතුනි අපි මේක තේරුම් ගත්තේ නැතුවට ලෝකයේ තියෙන ඉහළම සැපේ තමයි නොඇල්ම. හිතන් දෙපා ප්‍රිය කරන දේවල් තුල ඇලෙන එක සැපයි කියලා. ඇත්තටම පින්නතුනි ඇලෙන එක සැපයි කියලා අපට ගන්න පුළුවන් කමක් නැහැ. ඇලෙන එක සැපයි නෑ. සැප නෑ. එතන පින්නතුනි අනිවාර්යෙන්ම තියෙන දුක. දැන් බලන්න ප්‍රිය කරන වස්තුන් වැඩි වෙන්න දුක වැඩි. දැන් කවුරු හරි අම්මා කෙනෙකුට දරුවෝ 10ක් නම් දුක් 10ක් නේද? ඊළඟට යම්කිසි තාත්තා කෙනෙකුට ප්‍රිය කරන දේවල් අපි හිතමු ගෙවල් කියලා උදාහරණයකට. ගෙවල් 10ක් තියෙනවා කියලා කියන්නේ දුක් 10ක්. එහෙමනම් ප්‍රිය කරන වස්තුන් වැඩි වෙන්න දුක වැඩි. එහෙමනම් පින්නතුනේ මේ යථාර්ථය අපි හොඳට තේරුම් ගන්න ඕන. එහෙම තේරුම් ගත්තේ නැත්නම් අපි හිතනවා ඇලෙන තැන තමයි සැප තියෙන්නේ කියලා. නෑ. ඇලෙන්නේ නැති තැන තමයි පින්නතුනේ සැප තියෙන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ මහා රජවරු පැවිදි වුණා. අර කප්පින රජුරු මහාන වෙලා තුන් සිවුරයි පාත්‍රය අරගෙන ගහක් මුලට වෙලා ඉඳගෙන නිතරම කියන වචනයක් තියෙනවා. අහෝ සුඛං අනේ සැපයි කියලා නිතරම කියනවා. ඉතින් පොහොදුන් ස්වාමීන් වහන්සේලා හිතුවා මොනවද මේ ස්වාමීන් වහන්සේ මේ කියවන්නේ? මෙයාට මේ පරණ රජකම් මතක් වෙලා තමයි. බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා මතක් කළා අර කප්පින හාමුදුරු නිතරම අහෝ සුඛං කියනවා. ඒ කියන්නේ අනේ සැපයි කියනවා. එයාට ওই පරණ රජකම් මතක් වෙලා තමයි ඔයා කියවන්නේ. බුදුරජාණන් වහන්සේ කාරණේ දන්නවා. බුදුරජාණන් වහන්සේ එන්න කියලා ඇහුවා ඇත්තද කප්පින මේ කියන කතාව? අනේ ස්වාමීනි මට මේ පරණ රජකමක් ගැන මතක් වෙලා නෙවෙයි. රජකම අතහැරලා
මේ සරලව මේ ගහක් යට ඉඳගෙන මේ මැටි පාත්‍රයේ පරිහරණය කරමින් මේ නොඇල්මෙන් ජීවත් වෙන එකේ සැපයයි මම මේ කියන්නේ. පින්නතුනි ඇලෙන තැන සැපයක් නැහැ. එතන දුකක් තියෙන්නේ. දැන් බලන්න ලෝකේ කොච්චර මිනිස්සු මැරුණත් අපිට ගාණක් නැහැනේ. හැබැයි පින්නතුනි අපි ප්‍රිය කරන කෙනෙක් මැරුණොත් අපි ඇලිච්ච තැන කෙනෙක් මැරුණොත් අන්න අපට දුකයි. එහෙමනම් ඇලෙන්න එතන තියෙන මොකද්ද? දුක. දැන් බලන්න අබුද්ධෝත්පාද කාලවල මිනිස්සු පින්නතුනි පුදුම විදිහට එයත් අංගේ ආයුෂ වැඩි. සමහර වෙලාවට මේක අබුද්ධෝත්පාද කාලවල මේක අසංකේය දක්වා නගිනවා. අපි හිතමු මේ කාලේ අවුරුදු ලක්ෂයක් 90000ක් 80000ක් ආයුෂ කියලා. ඉතින් මේගොල්ලෝ දැන් ගිහි ජීවිතයේ ගෘහ බන්ධනයට බැඳිලා කාලයක් විවාහ ජීවිතේ ගත කරනකොට මේක එපා වෙනවා. ඇයි අවුරුදු 10000 ගාණක් ඉන්න එපැයි. මේගොල්ලෝ මොකද කරන්නේ? මේ කම්සැපේ අතහැරලා කැලේට ගිහිල්ලා ධ්‍යාන පුරුදු කරනවා. පින්නතුනි ධ්‍යාන පුරුදු කරලා සැපසේ ජීවත් වෙනවා. ඒ නිසා අපේ පින්නතුලා හිතන්න එපා මේ ලෝකයේ තියෙන ඉහළම සැපේ කම්සැපේ කියලා. නෑ. කම්සැපේ කියලා කියන්නේ මහා දාහයක්. පිපාසයට ලුණු වතුර බොනවා වගේ වැඩක්. පින්නතුනි ලෞකික වශයෙන් තියෙන ඉහළම සැපේ තමයි ධ්‍යාන සැපේ. ඒ නිසා නොඇල්ම කියලා කියන්නේ පුදුමාකාර සැපයක්. හැබැයි මේ ඇල්මයි නොඇල්මයි කියන එක අපි හොඳට තේරුම් ගන්න ඕන. මේක පින්නතුනි හරීම සූක්ෂම කපටි සිතුවිල්ලක්. හොඳට තේරුම් ගන්න ඕන. මේ ඇල්ම නොඇල්ම කියලා කියන්නේ හරීම සූක්ෂම කපටි සිතුවිල්ලක්. ඇයි අපි එහෙම කියන්නේ? දැන් බලන්න සමහර අම්මලා අපිට ඇවිල්ලා කියන අනේ ස්වාමීන් වහන්සේ දැන් මට ඇලීමක් නැහැනේ. මං ඔක්කොම අතහැරලා ඉන්නේ. ඒ අම්මලා ඇත්තද කියන්නේ? ඇත්තද කියන්නේ? ඔව් ඒ අම්මලා බොරු කියන්නේත් නැහැ. වයසට යනකොට යම් යම් ආශාවන් අඩු වෙනවා. ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා දැන් මට ඇල්මක් නැහැ මම අතහැරලා ඉන්නේ කියලා. හැබැයි ඒ අම්මලා දන්නේ නැහැ අපි යමක් අතහරින්නේ තව යමක් අල්ලගෙන කියලා. දැන් බලන්න උදාහරණ හැටියට අවුරුදු 2-3 ළමයි අම්මා තාත්තට බැඳීලා ඉන්නවා. අම්මා තාත්තා එළියට යන්න හදනකොට ළමයි යන්නනවා අම්මා ඕන තාත්තා ඕන කියලා අඬනවා. නේද? අම්මා ඕන තාත්තා ඕන කියලා ළමයි අඬනවනේ. එතකොට බලන්න මොකද මේ ළමයි බැඳීලා ඉන්නේ අම්මා තාත්තට. ඊළඟට පින්නතුනේ මේ ළමයි ලොකු වෙනවා. අවුරුදු 10ක් 12ක් වෙනකොට අර ස්වභාවය නැහැ. ඇයි ළමයි යාළුවන්ට බැඳෙනවා අම්මා තාත්තා අතහැරෙනවා. යාළුවන්ට බැඳෙනවා අම්මා තාත්තා අතහැරෙනවා. අර බලන්න අපි යමක් අතහරින්නේ තව යමක් අල්ලගෙන. ඊළඟට පින්නතුනේ ළමයි ටිකක් ලොකු වෙලා කසාද බඳිනවා. කසාද බඳිනකොට මහත්තයාට ඇලෙනවා බිරිඳට ඇලෙනවා අම්මා තාත්තා මග හැරෙන්නේ නැද්ද? මග හැරෙනවා. මොකද අපි යමක් අතහරින්නේ තව යමක් අල්ලගෙන. ඊළඟට පින්නතුනි ඕන ටික කාලයක් යනකොට ඒ ළමයින්ට ළමයි හම්බෙනවා. ළමයි හම්බෙනකොට මහත්තයාට තිබිච්ච තද ග්‍රහණය අඩු වෙනවා. ළමයාට බැඳෙනවා. අර බලන්න අපි යමක් අතහරින්නේ තව යමක් අල්ලගෙන. ඊළඟට අපි හිතමුකෝ ඒ ළමයිට ලොකු වෙලා ඒ ළමයින්ටත් ළමයි හම්බෙනවා. අන්න එතකොට අර ආච්චිට 100ට හැදෙන ලෙඩේ හැදෙනවා. ඒ මොකද්ද? දරුවන්ටත් වඩා මොනුමුරු මිනිබිරියන්ට බැඳෙනවා. දැන් දරුවොත් එක්ක රණ්ඩු වෙනවා දෙමව්පියෝ. මේ පොඩි උන් හින්දා මොනුබුරෝ හින්දා. ඉතින් ඒ පොඩි අය තාච්චිට 100ට බැඳීලා ඉන්නවා. හැබැයි ළමයා මෝරනකොට අර වයසක මිනිස්සු ගණන් ගන්න නැතුව යනවා. එතකොට ආච්චිලා ඇවිල්ලා අපට කියනවා අනේ ස්වාමීන් වහන්සේ ඉස්සර ළමයි වගේ නෙවෙයි දැන් ළමයි හරිය ආත්මාර්ථකාමී. එතකොට බලන්න පින්නතුනි ළමයා අතහැර ගන්න ඊළඟට මොකද කරන්නේ? මොනවා හරි අල්ලන්න දෙපැයි. ධර්මය අල්ලනවා. ධර්මයේ කියලාත් අල්ලන්නේ එක්ක හාමුදුරු කෙනෙක් අල්ලනවා.
නැත්තම් පන්සලක් අල්ල ගන්නවා. මේක මේ උපහාසයෙන් කියන දෙයක් නෙවෙයි. මේක මටත් පොදුයි. මම දැකලා තියෙනවා සමහර කෝටිපතියෝ ඇවිල්ලා මහාන වෙනවා. පුදුම අතහැරීමක්. දොස්තරලා ඇවිල්ලා මහාන වෙනවා. පුදුම අතහැරීමක්නේ. මහාචාර්යවරු මහාන වෙනවා. අනේ පින්නතුනි මෙච්චර දේවල් අතහැරලා මේගොල්ලෝ ඇවිල්ලා මහාන වෙලා ටික දවසක් යනකොට වැඩකට නැති දේවල් අල්ල ගන්නවන්නේ. ඒක තමයි මේකේ ස්වභාවය. අපි යමක් අතහරින්නේ තව යමක් අල්ලගෙන. කවුරු හරි කෙනෙක් අතහැරියා කියලා කියනවා නම් හොඳ කල්පනාවෙන් ඉන්න කොහේ හරි කොක්කක් දාගෙන තමයි ඉන්නේ. අපි යමක් අතහැරියා කියලා කියන්නේ තව යමක් අල්ලගෙන. ඉතින් එහෙමනම් පින්නතුනි මෙන්න මේ නොයල්ම කියන එක අපි ටික ටික පුරුදු කරන්න ඕනේ. සබ්බ ලෝකේ අනබිරත සංඥා. ඊළඟට පින්නතුනි හතරවෙනි සංඥාව තමයි සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා. මොනවද සංඛාර කියලා කියන්නේ? නිතරම අපේ පින්නතුන් ලහන එකක්. මලගෙදර ගියත් සබ්බේ සංඛාරා අනිච්චා. අනිච්චාවත සංඛාරා. මොකද්ද සංඛාර කියලා කියන්නේ? සංඛාර කියලා කියන්නේ සකස් වෙච්ච දේවල් වලට. දැන් බලන්න මා ඉදිරියේ තියෙන මේ හැම දෙයක්ම සකස් වෙච්චානේ. මං ඉඳගෙන ඉන්න මේ ධර්මාසනය, මේ මේසය, මේ ඔරලෝසුව, මේ නොයෙක් විදිහේ ආම්පන්න මේ කැමරා, මේ හැම එකක්ම හැදිච්ච ඒවා, සකස් වෙච්ච ඒවා. වැඩි ඕන නෑ මේ ධර්මශාලාව පවා පින්නතුනේ සකස් වෙච්ච එකක්නේ. වැඩි ඕන නෑ තව අපි කල්පනා කළොත් මේ මහ පොළොව, මහ සාගරය, ඒ වගේම පින්නතුනි මහා මෙරු පර්වතේ පවා සකස් වෙච්ච දේවල්. එහෙනම් සබ්බේ සංඛාරා කියලා කිව්වේ මේ සියලුම සංස්කාර අනිත්‍යයි. මේවා නිට්ටය නෑ. එහෙනම් මේ යථාර්ථය අපි හොඳට තේරුම් ගන්න ඕන. සියලුම සංස්කාර අනිත්‍යයි. මෙන්න මේ සංඥාව අපි පුරුදු කරන්න ඕන. පින්නතුල අහලා තියෙනව නේද? පින්නතුනි මෙහෙම දෙයක්. බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවල මේ පින්කම් වර්ගීකරණය කළා තියෙනවා. දැන් උන්වහන්සේ එක් අවස්ථාවක වදාරනවා සෝහාන් පුජ්‍යලයෝ 100කට දෙන දාණයට වඩා සකදාගාමින් වහන්සේ නමකට පූජා කරන දාණය මහත්ඵලයි. සකදාගාමින් වහන්සේලා 100ක් නමකට වඩා අනාගාමින් වහන්සේ නමකට පූජා කරන දාණය මහත්ඵලයි. අනාගාමින් වහන්සේලා 100ක් නමකට වඩා රහතන් වහන්සේට පූජා කරන දාණය මහත්ඵලයි. රහතන් වහන්සේලා 100ක් නමකට වඩා පසේ බුදුරජාණන් වහන්සේ නමකට පූජා කරන දාණය මහත්ඵලයි. පසේ බුදුරජාණන් වහන්සේලා 100ක් නමකට වඩා ලෞතුරා බුදුරජාණන් වහන්සේට පූජා කරන දාණය මහත්ඵලයි. ලෞතුරා බුදුරජාණන් වහන්සේලා 100ක් නමක් නම් එකපාර පහළ වෙන්නේ. හැබැයි 100ක් නමකට පූජා කරන දානයක් අපි හිතමුකෝ පහළ වුණයි කියලා. ඒ දාණයට වඩා මහා සංඝයාට යමක් පූජා කිරීම මහත්ඵලයි. මහා සංඝයාට යමක් පූජා කරනවට වඩා මහා සංඝයාට කුටිසේනාසනයක් හදලා පූජා කිරීම මහත්ඵලයි. සංඝයාට කුටියක් හදලා පූජා කරනවට වඩා හදවතින් තෙරුවන් සරණ යාම මහත්ඵලයි. බලන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා තෙරුවන් සරණ යන එක ඊටත් වඩා මහත්ඵලයි. දැන් බලන්න පින්නතුනේ අද අපේ ස්වාමීන් වහන්සේලා මේක ලස්සනට පින්නතුලට කියවනවා. මම දැකලා තියෙන සමහර ගිහි උදවිය පින්නතුනි තෙරුවන් සරණ යන එකත් කුටු ගාලා ගන්න රහසින්. ඒකවත් හොඳට සෝමනස්ස හිතකින් සද්දේ නගලා හදවතින්ම තෙරුවන් සරණ යන්න එපැයි. ඒකවත් යන්න කෙනෙකුට පින නැහැ. ඊළඟට තෙරුවන් සරණ ගිහිල්ලා සිල් ආරක්ෂා කිරීම ඊටත් වඩා මහත්ඵලයි. සිල් ආරක්ෂා කරනවටත් වඩා එක තප්පරයක් මෛත්‍රී වැඩිම මහත්ඵලයි. මෛත්‍රී වඩනවටත් වඩා එක තප්පරයක් අනිත්‍ය සංඥාව මෙනෙහි කරන එක මහත්ඵලයි.
මහානිසංසයි කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එහෙමනම් පින්නතුනි බලන්න මීට වඩා ලොකු පින්කමක් කුසලයක් මේ ශාසනය තුල නැහැ. එතකොට බලන්න අපිට කුසල් මවන්න පුළුවන්. දැන් බලන්න මේ අනිත්‍ය සංඥාව කොච්චර අපට මෙනෙහි කරන්න පුළුවන්ද? එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාලා හතරවෙනි සංඥාව තමයි මෙන්න මේ සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා. මේක තමයි ලොකුම කුසලය. එහෙනම් මේ සංඥාව පුරුදු කරගන්න ඕන. අවසාන සංඥාව තමයි මරණ සංඥාව. පින්නතුනි මරණය ගැන මෙනෙහි කරනවා කියලා කියන්නේ ඍණාත්මක පැත්තක් නෙවෙයි. මරණය ගැන මෙනෙහි කරනවා කියන්නේ ඍණාත්මක පැත්තක් නෙවෙයි. ඒක තමයි නියම ධනාත්මක චින්තනය. එහෙනම් අපි මරණ සංඥාව පුරුදු කරන්න ඕන. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාළේ උඩට ගත්ත හුස්ම පහළට හෙලන්න කලින් අපේ මරණය වෙයි කියන සංඥාවයි අපට තියෙන්න ඕන. දැන් අපි එහෙම හිතනවාද? අද ගොඩාක් පින්කම් කරගන්න අය පවා අපිත් එක්ක ඇවිල්ලා කතා කරන වයසක මහත්තුරු කියනවා අනේ ස්වාමීන් වහන්සේ අපේ කාලේ ඉවරයි දැන්. ඕන්නම් තව අවුරුදු 10ක් 12ක් ඉඳි. දැන් අපිට පේනවා යා අවුරුද්දක්වත් තව ඉන්න බෑ වගේ. නමුත් පින්නතුනි බලන්න බුදුරජාණන් වහන්සේ වදාළේ මරණ සංඥාව මෙනෙහි කරන්න ඕනේ කොහොමද? උඩට ගත්ත හුස්ම පහළට හෙලන්න කලින් අපේ මරණය වෙයි කියන සංඥාවයි අපි මෙනෙහි කරන්න ඕන. පින්නතුල පුරුදු වෙන්න දැන් මලගෙවල් වල ගිහාම අපි ටික වෙලාවක් කරමුත ශාරීරිය දිහා බලාගෙන ඉන්නවනේ. ඒ වෙලාවට අපි හිතන්න ඕන පින්නතුනි අනිවාර්යයෙන්ම අපි මෙනෙහි කරන්න ඕන අනේ මටත් මෙහෙම පෙට්ටියක ඉන්න වෙනවනේ කියලා. දැන් බලන්න අද අපි මොනවද මෙනෙහි කරන්නේ? කොච්චර ප්‍රමාදයට මිනිස්සු වැටිලාද? ගෙදර අඬන්නේ නැත්තේ කවුද? අඬන්නේ කවුද? සෙනග හිටියද? මරණේ ලස්සනයිද? සමහර මිනිස්සු මටම ඇවිල්ලා කියලා තියෙනවා අහවල් මරණයට ගියා. අනේ ස්වාමීන් වහන්සේ දැක්කම පුදුම හිතෙනවා hina වෙලා ඉන්නවා වගේ. අර අනිත්‍ය සංඥාව දකින්න ඕන තැන අපි එතන දකින්නේ නিত্য සංඥාව. එහෙමනම් පින්නතුනි මේ මරණ සංඥාව මෙනෙහි කරන්න ඕන. අර අපි මුලින් කියපු විදිහට මෙන්න මේ සංඥාවන් පුරුදු කිරීම තුළින් අපිට මහා සැනසෙල්ලක් උදාපත් කරගන්නට අවස්ථාව තියෙනවා. ඉතින් එහෙමනම් දැන් මේ සංඥා පහ කාටත් මතකයි. මොනවද ඒ සංඥා? අසුභ සංඥාව, ආහාරේ පටික්කුල සංඥාව, සබ්බ ලෝකේ අනබිරත සංඥාව, සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥාව, මරණ සංඥාව. එහෙමනම් අද මේ පුන් පොහෝ දවසේ ඇසල පුන් පොහෝ දවසේ පින්නතුල අදිෂ්ඨාන කරගන්න ඕන මේ සංඥාවන් අපි පුරුදු කරගන්නවා. මේ සංඥාවන් තුළින් අපේ ජීවිතයට මහා ආලෝකයක් ඇති කරගන්නවා. ඒ තුළින් අපි බලාපොරොත්තු වෙන ඒ අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීම දක්වාම මේ සංඥාවන් ප්‍රගුණ කරනවා කියලා නුවණැති අය අදිෂ්ඨාන කරගන්නවා. ඉතින් පින්වත් හැම දිනාටම මේ කුසලය උතුම් ධර්මාවබෝධයේ පිණිස වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. හොඳයි පින්නතුනි. එහෙමනම් අද දවස පුරාම පින්නතුල්ලා ආමිත වශයෙන් ප්‍රතිපත්ති වශයෙන් අසීමිත පුණ්‍ය නිධානයක් නිධාංගත කරගන්නට යෙදුණා. ඒ සියලුම කුසල් තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පත්ම මූලේ උතුම් බුද්ධ පූජාවක් වේවා කියලා පූජා කරමු. ධර්ම රත්නයේ ඉදිරියේ උතුම් දහම් පූජාවක් වේවා කියලා පූජා කරමු. මහා සංඝ රත්නයේ ඉදිරියේ උතුම් සාංගික දක්ෂිනාවක් වේවා කියලා පූජා කරමු. ඉතින් එහෙමනම් පින්නතුනි අපි දැන් පළමුවෙන්ම සිල් පවාරණය කරලා ඉන් අනතුරුව තුරුණුවන් වන්දනා කරලා අපේ පින්කම් අපි સમાપ્ત කරගන්නෙමු. ඒ නිසා දැන් කවුරුත් සිල් පවාරණය කිරීම සඳහා নমස්කාරය කියන්න. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චුපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං ආමබන්තේ සාදු 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 හොඳයි පින්නතුනි අපි දැන් ඊටාම සද්ධාවෙන් යුක්තව බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගෙන කෙටියෙන් තුරණුවන් වන්දනා කරලා පිරිත් සූත්‍රයක් සජ්ජායනා කරලා අපේ පින්කම් સમાપ્ત කරගනිමු. දැන් කවුරුත් මාත් එක්ක එකටම ගාථා කියමින් වන්දනා කරමු. සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති
සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකත්සාති සාදු 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 වන්දාමි චේතියං සම්බං සම්බඨානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධි බුද්ධ රූපං සකලං සදා මයංගනං නාගදීපං කල්යාණම් පදලාංචනං දිවා ගොහං දීගවාපි චේතියංච මුතිංගනං තිත්ස මහා විහාරංච බෝධින් මරිච වට්ටියං ස්වර්ණමාලී මහා චේතියං තූපාරාම බයාගිරින් ජේතවනං සේල චේතියං තථාකාචර ගාමකං ඒතේ සෝල සඨානානි අහං වන්දාමි සම්බදා සාදු 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 කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අත්චයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ පුඤ්ඤක්ඛෙත්ත අනුත්තර සාදු සාදු සාදු. හොඳයි පින්නතුනි, ඊටාම වටිනා මහානීය පින්කමක්
මේ අසලපුර පතලොස්වක් පොහෝ දවසේ අපි හැම දිනාම සිද්ධ කර ගන්නට යෙදුණා. ඉතින් අද මේ ධර්ම දේශනාවෙත් සිල් පවාරණේ මේ දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ කොළඹ 7 ගිගරිපාර පදිංචි ජයෝමි ලොකුලියන මහත්මිය ඇතුළු පින්වත් පවුලේ හැම දෙනා තමයි අද මේ ධර්ම දානමේ පින්කමෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ. ඉතින් ජයෝමි ලොකුලියන මහත්මයා ප්‍රධාන හැම දිනාටම මේ කුසලය උතුම් ධර්මාවබෝධයේ පිණිස වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින ගර්ටි ඇලක්මන් මෑණියන්ගේ 88 වන ජන්මදිනය සිහිපත් කරගෙන ඒ මෞතුමියට නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ වේවා කින්තුම් ප්‍රාර්ථනාවෙන් අද මේ පින්කම සිද්ධ කරන්නේ. ඉතින් ගර්ටි ඇලක්මන් මෑණියන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා කියලා අපි නැවතත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එතුමියට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම දක්වාම මේ කුසල් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දායකත්වයේ දරූ ජයෝමි ලොකුලියන මහත්මයා ප්‍රධාන හැම දිනාටම මේ කුසලය උතුම් ධර්මාවබෝධයේ පිණිසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්නතුනි සක්දෙව්දුන් ප්‍රධාන සියලුම දිව්‍ය රාජ මණ්ඩලයට ස්ථාන අධිග්‍රහිත සියලුම දිව්‍ය රාජ මණ්ඩලයට මේ පින් පෙනේවා දෙවියන්ට මේ කුසල් නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම නමින් මිය පරලෝකීය සියලුම බන්දු වර්ගයාට ඒකාන්තයෙන් මේ පින් පෙනේවා අපේ ඥාතීන්ට මේ කුසල් නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අවීචයේ පටන් භවාග්‍රයම දක්වා විසෙන සියලුම සත්ත්ව ප්‍රජාවට මේ කුසල් පෙනේවා. සියලුම සත්වෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා පාරමී පුරා නිවන් අවබෝධ කර ගනිත්වා කියලා සැමට පින් දෙමු. අවසාන වශයෙන් පින්වත් ජයෝමි ලොකුලියන මහත්මයා ප්‍රධාන අපි හැම දිනාටම ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සියල්වෙන් වෙන් වූ අමා මහ නිවන් පිණිසම මේ උදාර කුසල් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ප්‍රඥා නාලිකාවේ ඒ ප්‍රධාන පින්නතුල්ලා හැම දිනාටම සියලුම සේවක මඩුල්ලට හැම දිනාටම මේ කුසලය උතුම් සැනසෙල්ල පිණිස වේවා කියලා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. හොඳයි හැම දිනාටම සියලු සැනසෙල්ල වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. කවුරුත් වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ
ආයුවන්නෝ සුඛම් බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. මෙම උතුම් ධර්මානුශාසනාව සිදු කරමින් සිල් පවාරණයත් සිදු කරන්නට යෙදුනේ අද ඇසලපුර පසළොස්වක පෝය දවසේදී තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ. අපි උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. මෙම ධර්මදේශනාව සහ මේ අනිකුත් විශේෂිත වූ සන්ධ්‍යාවේ ආගමික වතාවත් වෙනුවෙන් ගෞරවනීය දායකත්වයෙන් කටයුතු කළේ කොළඹ 7 ගෙගරි පාර පදිංචි ජයෝමි ලොකුලියන මහත්මිය ඇතුළු එම පවුලේ සුලදෙනා. උන්ගේ පුණ්‍යවන්ත අරමුණු සාක්ෂාත් වේවා කියා අපිත් ප්‍රාර්ථනා කර සිටිනවා. අද ඇසලපුර පසළොස්වක පොහොය දවසේ උදෑසන පටන් මේ මොහොත දක්වාම සිළු වැඩසටහන් අප ආමිස සහ විශේෂයෙන් ප්‍රතිපත්ති පූජාවටත් මුල් තැන දෙමින් සංවිධානය කරන්නට යෙදුනේ. මෙතෙන් අනතුරුවත් ඔබට තවත් විශේෂිත ධර්මදේශනා මාලාවක් සඳහා ධර්ම ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා කරගන්නටත් පුළුවන්. අප සිහිපත් කරනවා CIB සමූහ ව්‍යාපාරය වසර 49ක් පුරා අඛණ්ඩව තමන්ගේ ව්‍යාපාරය පුළුල්ව පතුරවාලමින් සිටින්නේම දැහැමි පරපුරක් සවිමත් ලෝකයක් බවට පත් කරලීමේ බලාපොරොත්තුවත් ඇතිව ලෝකටම සුවපත් වූ අධ්‍යාත්මික සෝයක් ලබා දීම උදෙසා ප්‍රඥා TV මාධ්‍ය ජාලය විශේෂ කොටම මෙඩිටේෂන් TV සමග අද ඇසලපුර පසළොස්වක පොහොය දවසේ ජාතිය මහා සදහම් මන්දිරය ලෙස මේ ආගමික වතාවත් ඔබ වෙත සමීප කරන්නට යෙදුනේ. CIB සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ දේශමාන්‍ය KRG විජේසුන්දර මැතිතුන් අපි බොහොම ගෞරවණීයව සිහිපත් කරනවා. ඒ වගේම අධ්‍යක්ෂ මණ්ඩලයේ සීලුම සමාජිකාවන් ඊට කළමනාකාරීත්වය සහ සේවක මණ්ඩල සිළු දෙනාගේම දායකත්වය මේ පින්කම් මාලාව සඳහාම ලැබුණා. ඉතින් එළඹෙන පුරපසළොස්වක පොහොය දවසේදීත් මෙලෙසම අපි ආගමික වතාවත් සියල්ල ජාතිය මහා සදහම් මන්දිරය ප්‍රඥා TV මාධ්‍ය ජාලයේ ප්‍රඥා TV සහ මෙඩිටේෂන් TV ඔස්සේ ඔබ වෙත සමීප කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පෙලින් පෙළ ගැසුණු මේ වැඩසටහන් මාලාව මෙතකින් සමාප්ත වෙනවා. තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානයේ සිට ඉදිරි වැඩසටහන සමග ඔබට එක්වන්නට බොහොම ගෞරවයෙන් බුද්ධාලම්බන ප්‍රේතින්නතුව ආරාධනා කරමින් ඔබට තෙරුවන් සරණයි.